අද වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තින්නේ ලෝකයේ දැනට ඉන්න අපූර්වතම සහ දුර්ලභම ජීවියෙක් ගැන. මෙයාලා ඉන්නේ ඇමසන් ගඟේ. ඇමසන් ගඟ කිව්වම ඔයාලට අනිවාර්යෙන් මතක් වෙන දරුණු ඇනකොන්ඩා සර්පෙන් සහ පිරානා මසුන් වගේ ජීවීන්. ඒත් අද කතා කරන්නේ ඊට වැඩිය ගොඩක් වෙනස් ආකර්ෂණීය සහ අහිංසක ජීවියෙක් ගැන. ඒ තමයි ඇමසන් ගඟේ ඉන්න රෝසපාට ඩොල්ෆින්ලා. ඔයාලා මීට කලින් කවදා හරි රෝසපාට ඩොල්ෆින්ලා ගැන අහලා තියෙනවද? එහෙනම් අද වීඩියෝ එකෙන් අපි රෝස ඩොල්ෆින්ලා ගැන හැම දෙයක්ම කතා කරමු. ඇමසන් ගඟ ආශ්‍රිතව ජීවත් වන ජනතාව මෙයාලව හඳුන්වන්නේ බෝටෝ කියන නමින්. ඒත් මෙයාලගේ විද්‍යාත්මක නාමය වෙන්නේ ඉනියා ජෙෆ්‍රෙන්සිස්. ඔයාලා දන්නවා ලෝකෙ ඉන්න අනිත් ඩොල්ෆින්ලා වර්ග ගොඩක් ඉන්නේ සාගරේ. ඒ කියන්නේ කරදිය ජලේ. ඒත් මෙයාලගේ විශේෂත්වය වෙන්නේ මෙයාලා ඉන්නේ සාමාන්‍ය පිරිසිදු ජලේ. ඒ කියන්නේ මිරිදිය ජලාශවල. ඒ වගේම තමයි ලෝකයේ මිරිදිය ජලාශවල ජීවත් වෙන ප්‍රධාන ඩොල්ෆින් වර්ග 5 අතරින් විශාලතම වර්ගය වෙන්නේ මේ ඇමසන් ගඟේ ඉන්න රෝස ඩොල්ෆින්ලා. මෙයාලගේ තියෙන ප්‍රධානම විශේෂ ලක්ෂණය තමයි මෙයාලත් තියෙන තද රෝස පාට වර්ණය. අපි දැන් බලමු මෙයාලට මේ රෝස පාට වර්ණය ඇවිත් තින්නේ කොහොමද කියලා. මේ රෝස ඩොල්ෆින්ලා ගැන ලෝකයේ වැඩිම කතා බහට ලක් වෙන්නත් හේතුව තමයි මෙයාලත් තියෙන අපූර්ව රෝස පාට වර්ණය. මෙයාලා ඉපදෙනකොට සාමාන්‍ය ඩොල්ෆින්ලා වගේම අලු පාටට තමයි ඉපදෙන්නේ. ඒත් කාලයත් සමගම ලොකු වෙද්දි මොවුන්ගේ සමේ යට තියෙන රතු රුධිර නාලිකා සම මතු පිට වරින් වර ඇතිවන සීරීම් සහ කැරැල්වල ප්‍රතිඵලයක් ලෙස සමය වර්ණයේ රෝස පැහැයක් ගැනීමට හේතු වෙනවා. ඒ වගේම තමයි මෙයාලා උද්‍යෝගවත් වෙද්දි සහ කම්පණයටපත් වෙද්දි පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා තද රෝස පාට වර්ණයක් ගන්නවා. දැන් බලමු මේ රෝස ඩොල්ෆින්ලාගේ ශරීරයේ තියෙන විශේෂ ලක්ෂණ සහ හැකියාවන්. මුහුදේ ඉන්න අනිත් ඩොල්ෆින්ලා වගේ නෙමෙයි මෙයාලට අංශක 180ක් දක්වා හිස හැරවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඇමසන් වනාන්තරයේ ගම් වතුර ඇතිවන කාලවලදී පවා ගස්වල මුල් අතරින් ගොඩක් හොඳින් පිහිනා යන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාලගේ මූණ දිගයි, විෂම දත් සැකස්මක් තියෙන නිසා මත්ස්‍යයන් කුඩා කකුළුවන් සහ කුඩා ඉබ්බන් පවා කඩා කෑමට ගන්න පුළුවන් වෙලා තිනවා. මේ රෝස ඩොල්ෆින්ලාගේ ශරීරයේ දිග මීටර් 2.5ක් විතර වෙනවා. බර කිලෝග්‍රෑම් 150 කිලෝග්‍රෑම් 200ක් විතර වෙනවා. මෙයාලට සාමාන්‍යයෙන් අවුරුදු 30ක් විතර ජීවත් වෙන්න පුළුවන්. ඒත් පරිශකයන් කියන්නේ ගංගාවල තත්ත්වය යන අවුරුදු 40ක් 50ක් අතර කාලයක් වුණත් මෙයාලා ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මිරිදිය ජලාශවල ජීවත් වෙන ඩොල්ෆින්ලා අතරින් විශාලතම ඩොල්ෆින් වර්ගය වෙන්නේ මේ ඇමසන් ගඟේ ඉන්න රෝස ඩොල්ෆින්ලා. ඇමසන් ගඟේ මෙයාලා ගත කරන ජීවිතය ගැන සඳහන් කළොත් ජීවත් වෙන්නේ බ්‍රසීල්, පේරු, කොලොම්බියා සහ බොලිවියා ආදී ප්‍රදේශවල. ගම් වතුර කාලවලදී ගඟේ ජලය වනාන්තර තුලින් ගමන් කරනකොට මේ ඩොල්ෆින්ලාත් ජලය සමග ගස් අතරින් ගමන් කරනවා. මෙයාලා ගන්න ආහාර අතර මත්ස්‍ය වර්ග 50කට අධික සංඛ්‍යාවක් කුඩා කකුළුවන් සහ කුඩා ඉබ්බන් ප්‍රදාන වෙනවා. බොවුන් ගත කරන ජීවිතේ ගොඩක් වෙනස්. සමහරට තනිව ජීවත් වෙනවා. සමහරට 3 දෙනෙකුගෙන් හෝ 5 දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් විදිහට ජීවත් වෙනවා. ඒ වගේම තමයි මෙයාලා ගැන හරි අපූර්ව කතන්දර සහ ජනගත විශ්වාස තියෙනවා. මේ ඇමසන් ගංගාව ආශ්‍රිතව ජීවත් වන ජනතාව විශ්වාස කරන මෙයාලට අමුතු බලයක් තියෙනවා කියලා. ඒ නිසා ඔවුන් බෝටෝ කියන නමින් මේ රෝස ඩොල්ෆින්ලාව හඳුන්වනවා. එක පුරාවෘත්තයක් තියෙන මේ ඩොල්ෆින්ලා රාත්‍රී කාලයේ මිනිසුන් ආකාරයට වෙනස් වෙලා ගමට ඇවිත් ගමේ ඉන්න ගැහැණු ළමයි ආකර්ෂණය කරගන්නවා කියලා. ඒ නිසා ඇමසන් ගඟ ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව යම් බියක් දක්වනවා මේ රෝස ඩොල්ෆින්ලා ගැන. කොහොම වුණත් අනිත් සතුන්ට වගේම මෙයාලට විවිධ ආපදා සහ විවිධ තර්ජන තියෙනවා. මාළු අල්ලන පුද්ගලයන්ගේ මාළු දැල් වලට අහඹු ලෙස සිරවීම, රසදිය සහ රසායනික ද්‍රව්‍ය ඇමසන් ගංගාවට මුදා හැරීම, ස්වාභාවික පරිසරයේ විනාශ වීම සහ සමහර මිනිසුන් මස් පිණිස දඩයම් කිරීම නිසා මේ රෝස ඩොල්ෆින්ලා වඳවීමේ තර්ජනයට මුහුණ පාලා ඉන්නේ. ඒ නිසා ලෝකයේ විවිධ සංරක්ෂණ සංවිධාන මෙයාලව ආරක්ෂා කරන්න විවිධ පියවර අරගෙන තියෙනවා. ඒත් තවමත් විවිධ තර්ජන දකින්න පුළුවන්. අවසාන වශයෙන් කියන්නේ මේ රෝස ඩොල්ෆින්ලා කියන්නේ හරි අපූර්ව ජීවීන් කොටසක්. ඔයාලා මීට කලින් මේ රෝස ඩොල්ෆින්ලා ගැන දැනන් හිටියද? ඔයාලා මොනවද මේ ගැන දන්නේ? ඒ හැම දෙයක්ම කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ තවත් අලුත් තොරතුරු දැනගන්න channel එක subscribe කරන්න.